හරි. ඊළඟ ප්‍රශ්නය අපෙන් අහනවා HDMI එකකයි VGA එකකයි තියෙන වෙනස. හරිද? අපේ කම්පියුටර්ස් ගොඩක් වෙලාවට අපේ මොනිටර් එක ප්ලග් කරලා තියෙන මොන පෝට් එකටද? VGA පෝට් එකට. ඊගාවට අනිත් පැත්තට આવත් අපේ ඔය ඩයලොග් TV එහෙම අපි කනෙක්ට් කරන්න පාවිච්චි කරන්නේ මොකද්ද? HDMI පෝට් එකේ නැත්නම් HDMI කේබල්ස් තමයි පාවිච්චි කරන්නේ. මේ දෙන්නගේ තියෙන වෙනස තමයි අපි VGA වලින් කනෙක්ට් කරලා තියෙන මොනිටර් එකක කවදාවත් මොනිටර් එකේ අපිට ස්පීකර්ස් බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. සමහර මොනිටර්ස් තියෙනවා ස්පීකර්ස් තියෙන ඇත්ත මම පිළිගන්නවා. හැබැයි ගොඩක් 190ක් 95ක් මොනිටර්ස් වල ස්පීකර්ස් නැහැ. ඒක ස්පීකර්ස් නැතුව අපිට අදාළ වීඩියෝ එක විතරක් ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මෙන්න මේ VGA එකෙන්. මෙයාට එකපාරකට අරගෙන යන්න පුළුවන් වීඩියෝ සිග්නල්ස් විතරයි. එකපාරකට කියන්නේ ආය අනිත් පැත්තට ඔඩියෝ අරගෙන යන්න බෑ. එයාට අරගෙන යන්න පුළුවන් හැම වෙලේම video signals විතරමයි. හරිද? ඒක නිසා අපි මෙයාට දෙනවා නම analog signals අරගෙන යන port එකක් කියලා. මෙයා අරගෙන යන signal type එක analog signals type එක. HDMI පැත්තට ආවට පස්සේ මොකද වෙන්නේ? ගෙදර අපි TV එකට plug කරලා තියෙන HDMI cable එකකින් ගෙදර තියෙන dialog decoder එකේ තියෙන HDMI port එකකින් අපිට රූප විතරද පේන්නේ? නෑ. අපිට රූපයි සද්දයි දෙකම පේනවා TV බලද්දී. හරිද? එතකොට HDMI කියන port type එකේ මොනවද කරන්න පුළුවන්? එයාට video එකයි audio එකයි දෙකම එකපාර අරගෙන යන්න පුළුවන්. ඒක නිසා අපි මෙයාට කියනවා මෙයාගේ තියෙන signal type එක digital signal type එකක් කියලා. පැහැදිලිද කතාව? හරි.